ශ්‍රී ලංකා ඉතිහාසයේ දුටුගැමුණු රජතුමා විසින් එලාර රජු පරදවා රට එක්සේසත් කිරීමේ සටනට විශාල දායකත්වයක් ලබා දුන් දස මහා යෝධයන්. මහා වංශයට අනුව මෙම යෝධයන් දස දෙනා එක් එක් සුවිශේෂී හැකියාවන්ගෙන් යුක්ත වූවන් වේ. නන්දිමිත්‍ර යෝධයා ශාරීරික ශක්තියෙන් අගතෙන්පත් යෝධයාය. කුඩා කාලයේ බඩගා යාම වැළැක්වීමට මව විසින් ඇඹරුම් ගලක නන්ද වැඳ තැබූ නමුත් ඔහු එම ගලද ඇදගෙන ගිය නිසා නන්දිමිත්‍ර ලෙස නම් විය. දස ඇත් බල ඇති අයෙකු ලෙස සැලකේ. සුරනිමල යෝධයා අධික කාය ශක්තියක් මෙන්ම ඉතා වේගයෙන් දිවීමේ හැකියාවක් තිබූ අයෙකි. මොහු කම්මැලි ස්වභාවයක් පෙන්වූවද අතිමහත් වීරියක් තිබූ අයෙකි. මහා සෝන යෝධයා යෝධ ශරීරයකින් හෙබි මොහුට තල්ගස් පවා මුලින් උදුරා දැමීමේ හැකියාවක් තිබූ බව කියවේ. මොහු රිටිගල ජයසේන සමග ද්වන්ද සටනක් කළ බවටද ජනප්‍රවාදයේ සඳහන් වේ. ගෝඨයිම්බර යෝධයා උසින් අඩු මිටි අයෙකු වුවද අති විශාල ශක්තියක් තිබූ අයෙකි. ඉඹරගස් පවා උදුරා දැමීමට හැකි වූ නිසා ගෝඨයිම්බර ලෙස හැඳින්වෙනි. තේරපුත්තාභය යෝධයා පිය රජු අභය පැවිදි වූ පසු උපන් බැවින් තේරපුත්තාභය විය. මොහු යකඩ පොළු භාවිතා කරමින් සටන් කිවීමට දක්ෂයෙකි. යුද්ධයෙන් පසු මොහු පැවිදි වී රහත් බව ලැබූ බව සඳහන් වේ. වේලුසුමන යෝධයා අශ්වයන් පැදීමට සහ අශ්වයන් හීලෑ කිරීමට අති දක්ෂයෙකි. එලාර රජුගේ රණමද්දව අශ්වයා සොරකම් කරගෙන ඒම මොහුගේ ප්‍රසිද්ධ වීර ක්‍රියාවකි. කංජදේව යෝධයා එක් කකුලක් මදක් කොරවුවද විශාල කුළු හරකුන් පවා අං දෙකෙන් අල්ලා මෙල්ල කිරීමට තරම් ජවයක් තිබූ අයෙකි. පුස්සදේව යෝධයා තුළු ශිල්පයට අති දක්ෂයෙකි. ඔහු හක්ගෙඩිය පිබුණි විට එය අකුණු ගසන හඬට සමාන වූ බවත් ඉතා කුඩා ඉලක්කවලට පවා විදීමේ හැකියාවක් තිබූ බවත් සඳහන් වේ. ලබිය වසභ යෝධයා ඉතා රූමත් හා කඩවසම් සිරුරක් හිමි අයෙකි. ලබිය ලැබීමට වාසනාවන්ත. මොහු පස්කන්දක් කපා වැවක් ටැනීමට තරම් ශක්තිමත් වූවෙකි. භරණ යෝධයා දඩේමට යාමට සහ වනයෙහි සැරිසැරීමට උපන් හපනෙකි. වනයේ සිටින සතුන් පවා හඹා ගොස් අල්ලා ගැනීමේ වේගයක් මොහුට තිබුණි. දුටුගැමුණු රජතුමා විජිතපුර බලකොටුව ඇතුළු සටන් ජයග්‍රහණය කිරීමට මෙම යෝධයන්ගේ සහය ප්‍රධාන වී